සංවිධානාත්මක අපරාධ කළ සමාජික ගණමුල්ලේ සංජීව ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකාරියක් ලෙස අවශ්‍ය වී සිටි ඉෂාරා සිව්වන්දි නැමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ මෙරට විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් රාජතාන්ත්‍රික අනුග්‍රහය යටතේ එරටදී සිදු කළ මෙහෙයුමකින් අනතුරුව බව ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස් පළ කරේ අද දහවල් කාලයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි. මේ අතර රටින් පලා ගොස් සිටින අපරාධකරුවන් 40 දෙනෙකු මේ වන විට රතු නිවේදන නිකුත් කර ඇති බවත් පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ අතරින් අපරාධකරුවන් 18 දෙනෙකු ලංකාවට ගෙන්වා ගැනීමට මෙම වසර තුර කටයුතු කර ඇති බවද පැවසීය. ඉෂාරා සෙව්වන්ති සමග තවත් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට පත් වූ අතර මෙහිදී තවත් කාන්තාවක් හා කෙහෙල්බද්දර පත්මේගේ සමීපතයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි. එම පිරිස අතර ඉෂාරා සිව්වන්තිට සැකවරණය දුන් ද්‍රවිඩ පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන තිබේ. බොහෝ දුරට එම අපරාධකරුවන් ඉදිරි දින කිහිපය තුළ දිවයින රැගෙන ඒමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. ඉෂාරා සිව්වන්තිට ශ්‍රී ලංකා පොලිසිය විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබුණු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන ලදී. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමන්ත නොහොත් ගනුමිල්ලේ සංජීව ඉකුත් පෙබරවාරි 19 වනදා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ප්‍රතිභාගාවර්ධනය කරනු ලැබූ අතර කෙහෙල්බද්දර පත්මේගේ පාර්ශවයක් විසින් අදාළ ඝාතනය සිදු කර තිබුණි. ඝාතනය සිදු කළ වෙටික්කරු බවට පැවසෙන සමිඳු දිල්ෂාන් පියුමංග නැමැත්තාට එදිනම පුත්තලම පාලවිය ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගත් අතර අනතුරු විමර්ශන නිලධාරීන් අධිකරණ සංකීර්ණයේ පිහිටි CCTV කැමරා පරීක්ෂා කළ අතර එහිදී අනාවරණය වූයේ කාන්තාවක්ද වෙඩික්කරුගේ සහායට පැමිණ ඇති බවයි. අදාළ කාන්තාව නීති ශාස්ත්‍රයේ භාවිතා කරන පොතක් තුළ වෙඩි තැබීම සඳහා භාවිතා කළ ගිනි අවිය රැගෙන ඇති අතර එහිදී හෙළි වූ අතර ඒ අනුව පොලිසිය සිදු කළ විමර්ශන අනාවරණය වී තිබුණේ ඇය මිනිවංගඩ ප්‍රදේශයේ පදිංචි ඉෂාරා සිව්වන්දි නැමැති කාන්තාව බවය. එම අපරාධය සිදු කර ඉෂාරා සිව්වන්දි බෝට්ටු මාර්ගයෙන් ඉන්දියාවට පලා ගොස් ඇති අතර එයට ජේ.කේ බායි නැමැත්තා උපකාර කර ඇති බවද වාර්තා වේ. ඇය රුපියල් ලක්ෂ 65ක් පමණ වියදම් කර ඉන්දියාවට පලා ගොස් එහි සති 3ක් පමණ කාලයක් රැඳී සිට තිබේ. ඉන් අනතුරුව ඉෂාරා බස් වලින් සහ දුම්රිය වලින් පලා ගොස් ඇති අතර දින 7කට පසුව ඇය නේපාලයට ළඟා වී ඇතැයිද වාර්තා වේ. පසුව නේපාලයේ කඳුකර ප්‍රදේශයක තට්ටු නිවසක ඉහළම මහලේ රැඳී සිටියදී ඊයේ මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ. මේ අතර ඉෂාරා සිව්වන්දිට ආදේශකයක් ලෙස යොදාගත් වෙනත් කාන්තාවක් සඳහාද විවිධ රටවලට පලා යාමට හැකිවන අයුරින් පාස්පෝර්ට් සකස් කර ඇතැයිද මෙහිදී අනාවරණය වී තිබේ.